අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ට්‍රේනින් වීසා ගැන. ට්‍රේනින් වීසා නැති කරන්න යනවා සහ මේකේ අලුතෙන් වෙන්න යන වෙනස්කම් මොනවද? ඒ වගේම මේකේ තියෙන වාසි සහ අවාසිදායක තත්ත්වයන් මොනවද කියන එක ගැන අද අපි සවිස්තරාත්මකව කතා කරනවා. එහෙමනම් වීඩියෝ එකට එකතු වෙච්ච අලුතෙන් එකතු වෙච්ච හැමෝම subscribe කරලා එකතු වෙන්න. අපි channel එක like කරන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. අපි වීඩියෝ එකට යමු. Hayubahong konnichiwa, Japanaya flankawa, yakarana. Mikrofaya palamu mabima langkawa, dewa na mabima, Japanaya. Japanaya sinhasara kuno. හරි ඉතින් කලින් කිව්වා වගේ මම අද කතා කරන්නේ ට්‍රේනින් වීසා ගැන. ඉතින් ට්‍රේනින් වීසා ගැන දන්නේ නැති අයත් මේක බලන්න පුළුවන් නිසා මොකද්ද කියලා කෙටියෙන් පැහැදිලි කරොත් මේ ට්‍රේනින් වීසා ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ ජපානයට වාට වෘත්තියක්. යම්කිසි වෘත්තියක් ජපානය වගේ සංවර්ධිත රටකට ගිහිල්ලා ඉගෙන ගන්න දීපු අවස්ථාවක් තමයි මේ ට්‍රේනින් වීසා කියලා කියන්නේ. එතන මේක වර්ක් වීසා එකක්ම නෙවෙයි. ගොඩක් වෙලාවට අපි ගත්තාම ශ්‍රී ලංකාව, බංගලාදේශය, නේපාලය වගේ නොදියුණු ඒ කියන්නේ දියුණු වෙමින් පවතින රටවල් වලට ජපානය වගේ දියුණු රටකින් දෙන chance එකක් අවස්ථාවක් වරප්‍රසාදයක් විදිහට තමයි මේක දෙන්නේ. එතකොට ඒ යම්කිසි දියුණු අංශයක ගිහිල්ලා රැකියාව කරලා ඒක පුහුණු වෙලා ලංකාවට යන්න තමයි මේ වීසා එක මුලින්ම දුන්නේ. එතකොට ගොඩක් අය මේ වීසා එකෙන් ඇවිල්ලා පනින කතන්දර ඊට පස්සේ පඩි අඩු නිසා එක ජොබ් මාරු කරන්න ගිහිල්ලා ඊට පස්සේ ප්‍රශ්න දාගෙන භාෂාව දැනුම මදිකම නිසා විවිධ ප්‍රශ්න මතුවෙච්ච තැන් මේ වගේ ගොඩක් ප්‍රශ්න මේ වීසා එකේ තිබ්බා. ඒ වගේම තමයි කන්ස්ට්‍රක්ෂන් වගේ ආපු කට්ටියට හරියට පඩි ගෙවලා නැතුව ඊට පස්සේ එයාට පුහුණුවක් වෙනුවට එයාලාගෙන් මරාගෙන වැඩ අරගෙන ඔය වගේ ලේබර් ඒ කියන්නේ මේ වීසා එක පොඩ්ඩක් අර ඕනවට වඩා එහා ගිහිල්ලා මේක පාවිච්චි කරන්න ගිහිල්ලා මේ සමාගම් සහ ඒ වගේම මේකේ නීති රීතිවල විවිධ ප්‍රශ්න මතුවෙලා මේ ජපානයේ රජය තීරණය කරා මේක මේ ට්‍රේනින් වීසා කියන එක අර්බුදකාරී තත්යකට යන නිසා මේක නවත්තන්න ඕනි කියලා. ඒ වෙනුවට අලුතෙන් පටන් ගත්තා ඉකුසෙයි ෂූරෝ කියලා ප්‍රෝග්‍රෑම් එකක්. මොකද මේ ඉකුසෙයි ෂූරෝ කියලා කියන්නේ? ඒක තමයි ඔය අපි දන්නවා ජපානයේ ට්‍රේනින් වීසා එකේදී ආපහු ලංකාවට යන්න තමයි සැකස්ම තිබ්බේ. නමුත් ඉකුසෙයි ෂූරෝ එකේදී අලුතෙන් ජපානයට 2019 දී වීසා එකක් එකතු වුණා SSW කියලා වර්ක් වීසා එකක්. ඒකේ නම තමයි Specified Skill Worker. ඒ කියන්නේ ඔයා විශේෂ පුහුණුවක් ලත්. ඒ කියන්නේ විශේෂ වෘත්තිකයෙක්, විශේෂ අංශයක විශේෂ නිපුණතාවයක් ලබපු වෘත්තිකයෙක් විදිහට ජපානයට වැඩට ගන්න පටන් ගත්ත 2019 ඉඳලා. එතකොට ඒක හොඳ වර්ක් වීසා එකක් ඔයාට ට්‍රේනින් වීසා එකට වඩා. මොකද ට්‍රේනින් වීසා එකේදී අර ඔයාට ලැබෙන නැති සමහර වරප්‍රසාද SSW එකේදී හම්බෙන්න ගත්තා. නමුත් ට්‍රේනින් වීසා එක ඉස්සර තිබ්බ තත්ත්වයයි එක්ක දැන් SSW එකට ඩිරෙක්ට්ලි මාරු වෙන්නත් හරි අමාරු තත්ත්වයක් තිබ්බ. ඔන්න ඔය වගේ ප්‍රශ්න නිසා ට්‍රේනින් වීසා එක අලුත් ඉකුසෙයි ෂූරෝ කියලා අප්ඩේට් කරා. දැන් ට්‍රේනින් වීසා එකම අලුත් විදිහකට අලුත් මුහුණුවරකින් එනවා ඉකුසෙයි ෂූරෝ කියලා. ඒ කියන්නේ ඔයාගේ අර ට්‍රේනින් පිරියඩ් එකේදී අලුතෙන් ඔයාගේ සුදුසුකම් ටික හදාගෙන ඉගෙනගෙන ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ සුදුසුකම් හදාගත්තට පස්සේ SSW එකට මාරු වෙන්න. හරි? ඒ කියන්නේ දැන් තියෙන ප්‍රෝග්‍රෑම් එකේදී අලුතෙන් ට්‍රේනින් වීසා එක නැති කරනවා කියලා කිව්වට ඒක ඇත්තටම වෙන්නේ අලුත් මුහුණුවරකින් එන එක. එතකොට ට්‍රේනින් වීසා එකෙන් දැන් අලුත් මුහුණුවරෙන් අපි හිතමු අලුත් විදිහට එන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට පුළුවන් එයාලගේ කාල සීමාව ඉවරුණාට පස්සේ SSW වීසා එකට මාරු වෙන්න ලස්සන්ට. එතකොට ඒක අර කලින් ට්‍රේනින් වීසා එකේ නීති රීති වලට වඩා අර ස්මූත්ලි වැඩේ ලස්සන්ට වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. එතකොට ඒ තත්ත්වය උඩදී කලින් ට්‍රේනින් වීසා ආපු කට්ටියට මොකද වෙන්නේ? ඒ වගේම ඇවිල්ලා ඉන්න කට්ටියට මොකද වෙන්නේ කියන එකනේ. ඒක ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඒ අයටත් පුළුවන්කම ලැබෙනවා අලුත් ක්‍රමයේ යටතේ SSW එකට මාරු වෙන්න. හැබැයි තමන්ගේ සුදුසුකම් ටික හදාගන්න ඕනේ අදාළ අංශවලට අනුව. උදාහරණයක් විදිහට එක එක්සෑම්ස් නේ දැන් SSW එකේ තමන් බලාපොරොත්තු වෙන අංශය අනුව තමන්ගේ සුදුසුකම් හදාගන්න තමන්ට සිද්ධ වෙනවා. ඒක තමන් දැනගන්න ඕනේ කොහොමද තමන් කරන්න කියන එක. තමන්ගේ ආයතනයත් එක්ක සාකච්ඡා කරලා තමන් වැඩ කරන තැන
SSW දානවා නම් එතෙන්ට මොනවද අවශ්‍ය වෙන සුදුසුකම් විශේෂයෙන්ම තමන්ගේ කැටගරි ආහාර පාන නම් එහෙමයි කෘෂිකාර්මික නම් එහෙමයි ඒ වගේ කෙයාගේව නම් එහෙම ඒ වගේ අදාළ කැටගරි එක අනුව තමන්ට අවශ්‍ය සුදුසුකම් ටික තමන් විසින් හොයාගෙන කරන්න. ගොඩක් වෙලාවට JLPT එක්සෑම්ස් ටික කරන්න. මුලින්ම JLPT N4 කරන්න, N3 කරන්න. ඒවා කරලා තියාගත්තොත් ඔයගොල්ලන්ට ගොඩක් වාසි වෙයි. ඒ නිසා පුළුවන් තරම් JLPT එක්සෑම්ස් ටික උඩට කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා යන්න බලාපොරොත්තු වෙන කැටගරි වල ස්කිල් ටෙස්ට්. දැන් SSW එකේ තියෙනවානේ අපි හිතමු ජපානය ඇතුළතදී ඔයගොල්ලන්ට ඔටෝමොබයිල්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වගේ ඕන එකක් කරන්න පුළුවන්. ජපානයේ ඔයගොල්ලෝ ඉන්න නිසා. ලංකාවට දෙන කැටගරි විතරක් නෙමෙයිනේ. ඔයාලා ජපානයේ ඉන්න නිසා ඕන එකක් කරන්න පුළුවන්. ඒ නිසා ඔයා කැමති අංශයත් හොරගෙන ඔයා ගැලපෙන ස්කිල් ටෙස්ට් එකක් කරලා තියාගන්න. ඒ වගේම ට්‍රේනින් වීසා ඉන්නකොට අර එක්සෑම්ස් වගේක් තියෙනවානේ. අපි කිව්වා පළවෙනි අවුරුදු දෙවෙනි අවුරුදු තුන්වෙනි අවුරුදු කියලා. ඒ එක්සෑම්ස් තියෙනවානේ. ඒ වීඩියෝ එකත් මම ඔයගොල්ලන්ට දාන්නම්. ඒක ටිකක් ලොකු වීඩියෝ එකක්. ඒකෙදි අපි ට්‍රේනින් වීසා ගැන සම්පූර්ණයෙන් සාකච්ඡා කරා. ඒ විභාග ඒ වගේ විභාග සියල්ල පාස් වෙලා තියෙන්න ඕනේ. ඔයා ඒකෙදි ඉන්නකොට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්නේ. ඉතින් ඒ ඔක්කොම සුදුසුකම් ටික හදාගෙන SSW එකට මාරු වෙන්න පුළුවන්. එහෙනම් බැරි අයට සුදුසුකම් නැති අයට අමාරුයි. ඉතින් මම ඔයගොල්ලන්ට එක යෝජනාවක් කරනවා. ඒක තමයි ඔයගොල්ලෝ දැන් මම මෙහෙම කිව්වහම පුදුම වෙයි. ට්‍රේනින් වීසා හෝ එහෙම නැත්නම් මේ අලුතෙන් එන්න යන කෙහෙල් මල ඔය ඉකුසේෂුවෝ එකෙන් යන්න එපා. හේතුව තමයි මේක කිසි තේරුමක් නැති වැඩක්. මොකද හේතුව දැන් 2019 SSW පටන් ගත්තට පස්සේ ලංකාවෙන්ම ඔගොල්ලොන්ට ඩිරෙක්ට්ලි SSW එකෙන් එන්න හැකියාව තියෙනවා. ඉතින් අච්චර හොඳ වර්ක් වීසා එකක් තියෙද්දි ඇයි ට්‍රේනින් වීසා යන්නේ? ට්‍රේනින් වීසා යන්නේ ගොඩක් අය ලේසි නිසා. එක්සෑම් ලැන්ග්වේජ් එක්සෑම් N5 නැතුවත් යවනවා සමහර කලාට N5 මේ තියෙන අයටත් යන්න පුළුවන්. N4 නැති නිසා ලේසියෙන් යන්න පුළුවන් නිසා ගොඩක් අය ඒ ට්‍රේනින් වීසා එකෙන් යන්න හදනවා. හැබැයි කරගන්න මහා මෝඩ වැඩක්. ඉස්සර SSW නැති කාලේ ට්‍රේනින් වීසා එකෙන් ගියාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් SSW එකෙන් ඩිරෙක්ට්ලි යන්න පුළුවන්. නීති රීති වෙනස්නේ. කාලෙන් කාලට මේ නීති රීති වෙනස් වෙනවා. ඒ නිසා කෙලින්ම මම ඔයගොල්ලන්ට කියනවා අර ඉකුසේෂුරෝ හෝ වේවා ට්‍රේනින් වීසා හෝ වේවා ඕවයින් එන්න එපා. SSW try කරන්න. කරන්න තියෙන දේ මහන්සි වෙලා JFT හරි එහෙම නැත්නම් JLPT N4 හරි ජපන් භාෂා විභාගයක් පාස් වුණා. අදාළ කැටගරි එකේ ලංකාවේදී ඔයාලට තාම හම්බෙලා තියෙන කැටගරිස් වලින් ඔයාගේ නිපුණතා විභාගයක් ස්කිල් ටෙස්ට් එකක් මහන්සි වෙලා කරගත්තා. ලංකාවෙන් ජපානයට ආවා. ඕක ලේසි. මෙහි ඇවිල්ලා ඔය වීසා මාරු කරලා වගේම කතන්දර නැහැ. SSW කින්ම කෙලින්ම එන එක ලේසි. ඒක තමයි හොඳම දේ. ඒ නිසා මෝඩ වැඩ කරන්න එපා. කෙටි ක්‍රම හදිස්සි ක්‍රම විදිහට බලලා ට්‍රේනින් දාන්න නැතුව නැත්නම් අලුතෙන් එන්න යන මේ අපි ඒකට මොකක් හරි කිව්වත් මේ ඉකුසේෂුරෝ කියන එකනේ මොන නමින් කිව්වත් අලුතෙන් අප්ඩේට් වුණත් මම කියන්නේ ඒකෙන් එන්න එපා. මොකද හේතුව දැන් අපිට නහය මෙහෙම කෙලින් අල්ලන්න පුළුවන් එක අපි ඔළුව වටෙන් අත දාලා අල්ලන්න ඕනේ නැහැනේ. ඒ නිසා කෙලින්ම SSW එන්න. SSW එකෙන් ආවම ඔයාලට හම්බෙන වරප්‍රසාද තමයි බෝනස් හම්බෙන්න පුළුවන්. බෝනස් දෙන කායිෂක සමාගමක නම් OT හම්බෙන්න පුළුවන්. OT දෙන OT තියෙන සමාගමක නම් ඒ වගේම තමයි ඔයාලට තව ඒ සේවකයන්ට ලැබෙන තව විවිධාකාර වරප්‍රසාද තියෙනවා. පඩි වලට එකතු වෙන දේවල්, ඒ වගේ දේවල් ලැබෙන්න පුළුවන් සහ ඔය පාර්ට්මන්ට්ස් වේවා ඒ වගේ දේවල් වැඩ කරන කාල සීමාවන් වේවා නිවාඩු වේවා මේ හැම දෙයක්ම ට්‍රේනින් වීසාකට වඩා හොඳයි SSW එකෙන් ආවම. ඒ නිසා මොකද SSW කියලා කියන්නේ වර්ක් වීසා එකක්. ඒ නිසා SSW එකෙන් එන එක හොඳයි වඩාත්ම. මොකද අනිත් එක SSW කියලා කියන්නේ දැන් නීති රීති වෙනස් වෙලා ඔයාලට SSW පළවෙනි අදියරේ ඉඳලා දෙවෙනි අදියරට ගියාට පස්සේ ඔයාගේ බිරිඳව ළමයි වගේ අය හිටියොත් එයාලව ගන්නත් පුළුවන්. ඊට පස්සේ SSW දෙවෙනි අදියරෙන් ඉස්සරහට ගිහිල්ලා ඔයාලට PR එක දක්වා දැන් යන්න පුළුවන්. හැබැයි තමන්ගේ සුදුසුකම් ටික හදාගන්න ඕනේ. එහෙම ඉස්සරහට යද්දි. ගොඩක් වෙලාවට JLPT N3 වගේ ඕනේ SSW දෙකට එහෙම යනකොට. ඊට පස්සේ caregiver කෙනෙක් නම් caregiver license එක ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ අදාළ සුදුසුකම් හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ SSW වලින්. ඉතින් ඒ නිසා දැන් SSW එකෙන් PR එක දක්වා යන්නත් පුළුවන්කම තියෙද්දි ඔයාලට කෙලින්ම SSW එන්න පුළුවන්කම තියෙද්දි අර පරංගියා කෝට්ට ගියා වගේ වටයක් ගහන්න නැතුව ඔය ඉකුසේෂුරෝ වේවා ට්‍රේනින් වේවා ඕවා අතහැරලා මම කියන්නේ SSW එන්න. ඒක තමයි හොඳම දේ. මොකද හේතුව ට්‍රේනින් විසය යන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒක අතහැරලා SSW යන එක මගේ මතය හැබැයි. හරි? මගේ පෞද්ගලික මතය. ඔයාලට හදිස්සි නම් ඔයා කෙටි ක්‍රමයක් හොයනවා නම් ඒ ඔයා ට්‍රේනි දාගත්තට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ට්‍රේනි ආවට පස්සේ ලේසි නැහැ. එතනත් පොඩි කට්ටක්
සෙට් වෙනවා සහ වරප්‍රසාද අඩු ගතියක් තියෙනවා. සමහරකට පඩි ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. මොකද දැන් SSW එකේ ට්‍රේනි එකේ පොඩි වෙනසක් හදන්නත් ඒ දෙක පොඩ්ඩක් ඔය එක එක වෙනස්කම් දාලා තියෙනවානේ. ඒකයි මට කියන්න තියෙන්නේ. ඉතින් හොඳම දේ SSW ඩිරෙක්ට් එන්න බලන්න. ට්‍රේනින් වීසා ගැන කරපු වීඩියෝස් ටිකත් මම ඔයගොල්ලන්ට මෙතන දාන්නම්. මම ඔය ඉකුසේෂුරෝ ගැනත් කලින් කතා කරා ට්‍රේනින් වීසා මාරු වෙන්න යන්නේ මෙන්න මෙහෙම කියලා. නමුත් ගොඩක් අය ඒක දැකලා නැහැ. මට ආයි මැසේජ් කරා පේජ් එකට වගේම සෑහෙන කමෙන්ට් කරලා තිබ්බා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක කරේ. එහෙමනම් channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අපි ඉස්සරහටත් මේ වගේම වීඩියෝස් එක්ක හමු වෙමු.